ආයුබෝවන් ගොඩ දෙනෙක්ට දෙන පොදු ප්‍රශ්නයක් තමයි O level ගණන් පේපරේදී වෙලාම දිනනවා කියන ප්‍රශ්නේ. ඉතින් මේ ඕගොල්ලන්ට වෙලාම දෙන්න හේතුවක් තියෙනවා. තප්පර 5න් 10න් සුළු කරලා හදන්න පුළුවන් කෙටි ප්‍රශ්න වලට ඕගොල්ලෝ අනවශ්‍ය විදිහට කාලය නාස්ති කරනවා. ඉතින් ඒකට එතකොට ඕගොල්ලන්ට මේ අමාරු ප්‍රශ්න වලට වෙලාව ඉතුරු කරගන්න වෙලාම දෙනවා. ඉතින් මේ මම අද අරන් ආවා ඒකට පිළියමක් ලෙස තප්පරයක් හරි ඕගොල්ලන්ට කාලය ඉතුරු කරගන්න පුළුවන් සුපිරි කෙටි ක්‍රම පහක් කරගෙන සුළු කරන්න පුළුවන් සුපිරි කෙටි ක්‍රම පහක්. මේ කෙටි ක්‍රම පහ ඉගෙන ගත්තට පස්සේ ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ගණිත පේපරේ ගේමක් නැතුව සෙල්ලමක් වගේ කරන්න පුළුවන්. එහෙනම් බලමු මේ කෙටි ක්‍රම පහ කොහොමද කියලා. පළවෙනි කෙටි ක්‍රමය තමයි අග පහ තියෙන ඉලක්කම් දිනවනේ. අග පහ තියෙන ඕනෑම ඉලක්කමක වර්ගය ගන්න පුළුවන් ඉතාමත් ලේසියෙන්. හරිද? අග පහ තියෙන ඉලක්කමක් ගමුකෝ 35. හරිද? 35 වර්ගය අපිට ගේමක් නැතුව ගන්න පුළුවන්. හරිද? කොහොමද දන්නවද ගන්නෙ? මේ 30 අග පහ තියෙන ඉලක්කම් තියෙනවනේ. මේ අග පහ තියෙන සෑම ඉලක්කමකම වර්ගයේ අගට 25 කියලා එනවා. හරිද? ඒකින්ද අපි 25 මේක නියතයක්. හරිද? 25 අගට එනවා හැම එකකම. මේ අග පහ තියෙනවා නම් අනිවාර්යයෙන්ම 25 එනවා වර්ගයේ හොයද්දි. හරිද? අන්තිම ඉලක්කම් දෙක 25 කියලා එනවා. හරිද? ඒක දන්නවනේ අපි 25 ලියා ගන්නවා. එතකොට 25 ලියාගෙන අපි ඊළඟ පියවරේ කරන්නේ මේ පළවෙනි ඉලක්කම තියෙනවනේ. පළවෙනි ඉලක්කම මේක තුනනේ. ඒ තුන ගුණ කරනවා ඊට පසුව තියෙන ඉලක්කමෙන්. ඒ කියන්නේ 3ට පසුව තියෙන ඉලක්කම කීයද? 4යි. ඊට පසුව තියෙන ඉලක්කමෙන් ගුණ කරනවා. 3 වරක් 4 12යි. ඒ 12 මෙතන ලියනවා. බලන්න එතකොට එකපාරින්ම අපිට උත්තරේ ගන්න පුළුවන් වර්ග කරලා. මේ අගට පහ දෙන ඉලක්කමක් නම් විතරයි. හරිද? නැත්තම් ගන්න බෑ මේ විදිහට. අපි බලමු තවත් ගානක්. 75 බලමුකෝ. 75 වර්ගය. හරිද? දැන් අගට පහ තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අගට 25 එනවා. හරිද? ඒකින්ද අපි 25 ලියා ගන්න ඕනේ මෙතනින්. බය නැතුව. 25 එනවා අනිවාර්යෙන්. හරිද? ඊට පස්සේ මේ මුල් ඉලක්කම තියෙනවනේ. මුල් ඉලක්කම කීයද මේකේ? 7. ඒ 7 ගුණ කරනවා ඊට පස්සේ තියෙන ඉලක්කමෙන් කීයද? 7 8ෙන් ගුණ කරනවා. 4 8 56යි. බලන්න 56 මෙතනින් දානවා. එතකොට එකපාරින්ම උත්තරේ මේ විදිහට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එච්චර ගේමක් නැහැ. වලස් ගාලා ගන්න පුළුවන්. මේවා මේ කවුරුත් හිතන්නේ නැහැ මේ වගේ ක්‍රම. මේ ක්‍රම වලින් ඔයගොල්ලන්ට තප්පරයක් හරි කාලය ඉතුරු කරගන්න පුළුවන්. දෙවෙනි කෙටි ක්‍රමය තමයි මම අරන් ආපු 100ට අඩු ඕනෑම සංඛ්‍යාවක් 11න් ගුණ කිරීමේදී ඉතාමත් ලේසියෙන් ගන්න පුළුවන් කෙටි ක්‍රමයක් අරගෙන ආවා. මේක බලන්න 100ට අඩු ඕනෑම සංඛ්‍යාවක්. හරිද? අපි ගමුකෝ 24 ගමුකෝ. හරිද? 24 ගුණ කිරීම 11. 11න් ගුණ කරද්දී ඉස්සෙල්ලාම අපි බලනවා මේ දෙන ඉලක්කම තියෙනවනේ. මේ ඉලක්කමේ එකතුව බලනවා. හරිද? මේ ඉලක්කමේ දැන් 24නේ. 24 ඉලක්කම් දෙකක් තියෙනවා. ඉලක්කම් දෙක එකතුව බලනවා. එකතුව 10ට අඩුද වැඩිද කියලා බලනවා. හරිද? 10ට අඩුයිනේ මේකේ. 10ට අඩු නම් අපි කරන්නේ 10ට අඩු නම් කරන්න එක පට්ට ලේසි. හරි 10ට අඩු නම් කෙලින්ම මේ 24 තියෙනවනේ. 24 ඉලක්කම් දෙක දෙපැත්තෙන් ලියනවා. 2යි 4යි මෙහෙම දෙපැත්තෙන් ලියනවා. හරිද? ඊට පස්සේ මේ 2යි 4යි තියෙනවනේ. මේ 2යි 4යි එකතු කරලා අපි මැදින් ලියනවා. එතකොට කිය 2 4 එකතු කරපුවම 6යි. බලන්න 264 කියලා උත්තරේ එනවා එකපාරින්ම. දැන් මේක 10ට අඩු හින්දා තමයි මෙහෙම කරේ. හරිද? 2 4 එකතු කරපුවම 10ට අඩුයිනේ. ඒකින්ද අපි එකපාරින්ම මෙහෙම ලියුවා. හරිද? දැන් 2 4 දැන් මේ වගේ ඉලක්කම් දෙක එකතු කරපුවම 10ට වැඩි ඉලක්කමක් කරන් බලමුකෝ. ඒක පොඩි වෙනසක් තියෙනවා. 85 බලමුකෝ. 85 ගුණ කිරීම 11. හරිද? දැන් මේක එකතුව 8යි 5යි එකතුව 10ට වඩා වැඩිනේ. 13යිනේ. එතකොට අපි කරන්නේ මේ අග ඉලක්කම දිනවනේ. අග ඉලක්කම ඒ විදිහටම ලියා ගන්නවා අපි. 5 ලියා ගන්නවා. හරිද? මේ ඉලක්කම් දෙකනේ අපි දන්නේ නැත්තේ. ওই දෙකට කරන්නේ ඊට පස්සේ කරන්නේ මේ 8යි 5යි එකතු කරනවා. එකතු කරපුවම කීයද? 13. හරිද? 13න් අපි 13ම ලියන්නේ නැහැ. 13න් 3 විතරයි ලියන්නේ. හරිද? ඊන ගානේ අග ඉලක්කම විතරයි ලියන්නේ. ඊට පස්සේ පළවෙනි ඉලක්කම දිනවනේ. මේ පළවෙනි ඉලක්කමට අර ගාන එකතු කරලා ලියනවා. එච්චර අමාරු නෑ. 8 එකක් එකතු කරපුවම 9යි. බලන්න. 935 කියලා උත්තරේ ගේමක් නැතුව ගන්න පුළුවන්. මේක තමයි මම කියලා දීපු දෙවෙනි කෙටි ක්‍රමය. හරිද? දවසේ තුන්වෙනි කෙටි ක්‍රමය බලමු අපි. මේක වැදගත් වෙන්නේ ඕගොල්ලන්ට අර
දෙනවනේ අර බදු සහ වට්ටම් වගේ ගණන් හොයන්න තියෙනවනේ. අර එක එක ප්‍රතිශත දීලා ඒ ප්‍රතිශත දීලා ඒකේ කොච්චර ප්‍රමාණයක් අරන් තියෙනවද මිල කීයද ඒ වගේ වට්ටම කීයද ඒ වගේ දේවල් දෙනවනේ. ඒ වගේ දෙයක් දුන්නාට පස්සේ හිතන්නකෝ මෙහෙම ගාණක් දුන්නා කියලා. රුපියල් 600කින් 115ක වට්ටමක් දුන්නා. හරිද? 600න් 115ක්. හරිද? 600න් 115. ඒ කියන්නේ මේක එකපාරින්ම අපිට ගන්න පුළුවන් වෙන නම් ඉතින් 600 ගුණ කිරීම 100න් 15 කියලා ඔහොම ලියලා ඔහොම ගන්නත් පුළුවන්. හරිද? එහෙම නෙමෙයි මං කියන්නේ. කැමති නම් මේ විදිහට ගන්නත් පුළුවන්. දැන් 600න් 110ක් කියන්නේ කීයද? ලේසිනේ. බින්දුර බින්දුව කපලා දාලා පට ගාලා ගන්න පුළුවන් උත්තරේ. හරිද? 60ක් නේ. 60ක් කියලා දන්නවනේ අපි දැන්. 60යි. හරිද? 10ක් කියන්නේ 60ක්. හරිද? 15ක් කියන්නේ කීයද? 10කුයි තව 5කුයි එකතු වෙලා. හරිද? ඒ තව 5 එකතු වෙච්ච එක තියෙනවනේ. ඒ 105 තියෙනවනේ. 105ක් කියන්නේ මේ 10න් හරියටම භාගයක් නේ. ඒ කියන්නේ හරියටම භාගයක්. හරිද? ඒ කියන්නේ 10ක් කියන්නේ 60ක් නම් 105ක් කියන්නේ එතකොට 130ක් 60ක් කියන්නේ එතකොට 30ක් වෙනවා. එතකොට 30යිනේ. 105ක් කියන්නේ 30යි. 105ක් කියන්නේ එතකොට රුපියල් 30යි. හරිද? එතකොට අපි 115 දීපු ගමන්ම මොකද කරන්නේ? මේ විදිහට හෙව්වා 60යි 30යි එකතු කරලා හෙව්වා කීයද? 90යි. ලේසි. ඔය නම් ඔයගලන්ට මේ ක්‍රමයට හොයන්නත් පුළුවන්. ඔයගලන්ට කැමති විදිහට හෙව්ව හැකි. මම ඒක ඔයගලන්ට කැමති දෙයක් කරන්න කියලා යෝජනා කරනවා. ඔයගලන්ට ලේසි ක්‍රමයක්. මම මේක නැත්තම් කෙටි ක්‍රමයකුත් නෙමෙයි. හදන්න පුළුවන් වෙනස් ක්‍රමයක් මේ කියලා දුන්නේ. කැමති විදිහට ඔයගලන්ට කරගන්න පුළුවන්. ඔයගලන්ට ලේසි ක්‍රමයක් ඔයගොල්ලෝ තෝරගන්න. අර 10 දාලා කරේ එතකොට ඉක්මනට කැපිලා යනවනේ. එතකොට සුළු කරන්න ලේසි. RC20න් 120ක් කියලා හිතමුකෝ. මේ වගේ 120ක් හොයන්න ඕනේ අපි. හරිද? එතකොට මොකද්ද කරන්නේ? RC20න් 10ක් දන්නවනේ අපි. 10ක්. දන්නවනේ මේ හදන්න දෙයක්වත් නැහැ. 10ක් කියන්නේ අනිවාර්යයෙන්ම 42ක් කියලා දන්නවනේ. 42ක්. හරිද? 10ක් කියන්නේ 42ක් නම් 20ක් කියන්නේ එතකොට මේක මොකද්ද කරන්න ඕනේ? දෙකෙන් ගුණ කරන්න ඕනේ. එතකොට 42 දෙකෙන් ගුණ කරපුවා 84යි. හරිද? 84යි. ප්‍රතිශත එන්නේ නැහැ මේකට. මේ වගේ එකපාරින්ම උත්තරේ ගන්න පුළුවන්. කැමති ක්‍රමයකින් ඕගොල්ලන්ට හදන්න පුළුවන්. මම මේක කෙටි ක්‍රමයක් කියලා මම කියන්නේත් නැහැ. ඕගොල්ලන් ලේසි ක්‍රමයක් තෝරගන්න. මේක අර 10ට 10 දීලා කරද්දි ඇත්තටම ලේසි. සුළු කරන්න ලේසිනේ කැපිලා යනවනේ. ඒකයි මම එහෙම කරේ. තුන්වෙනි කෙටි ක්‍රමය. තුන්වෙනි කෙටි ක්‍රමය මම අරන් ආවා ඕනෑම සංඛ්‍යාවක් පහෙන් බෙදද්දි කරන්න පුළුවන් ලේසි ක්‍රමයක්. හරිද? අපි ගමුකෝ 14 බෙදීම 5. හරිද? ඕනෑම සංඛ්‍යාවක් පහෙන් බෙදද්දි කරන්න දෙන්නේ ඉතාමත් ලේසි ක්‍රමයක්. පියවර ගන්නයි. හරිද? ඉතාමත් ලේසි මේක. පියවර දෙකයි තියෙන්නේ මේකේ. ඉස්සෙල්ලාම කරන්නේ අපි මේ දෙන ගාන දිනවනේ. පහෙන් 14 දිනවනේ. 14 දෙකෙන් ගුණ කරනවා අපි. හරිද? 14 දෙකෙන් ගුණ කරනවා. හරිද? දෙකෙන් ගුණ කරපන් කීයද? 14 දෙකෙන් ගුණම 28යි. දෙකෙන් ගුණ කරා ඊට පස්සේ දශම තිතක් ඉලක්කමක් පස්සට යන දශම තිත දිව්වා. එතකොට 2.8යි. බාන එකපාරින්ම උත්තරේ ආවා. මොකද්ද කරේ? දෙකෙන් ගුණ කරා ආපස්සට ඉලක්කමක් අරන් දශම තිත දිව්වා. හරිද? ලේසි. තව ගණනක් බලමු 123. 123 බෙදීම 5. හරිද? මොකද කරන්නේ? දෙකෙන් ගුණ කරනවා මේ සංඛ්‍යාව. 123 දෙකෙන් ගුණ කරපුවා 246යි. හරිද? 246යිනේ දෙකෙන් ගුණ කරපුවා. ඊට පස්සේ දශම දෙකක් ආවසර තියෙනවා. එක ඉලක්කමක් මේ ඕගොල්ලෝ. එතකොට මෙතනින් තමයි දශම දෙක එන්නේ. හරිද? එතකොට 24.6යි. අම්බාර පහෙන් බෙදන්න ඉතාමත් ලේසි. තප්පර 10ක්වත් යන්නේ නැහැ. තප්පර 5ක්වත් යන්නේ නැහැ. එකපාරෙම දෙකෙන් ගුණ කරා දශම දෙකක් ආවසර දිව්වා. ඒ මොකද්ද ඒ කියන්නේ කරේ? දශම දෙකක් තියනවා කියන්නේ අපි 10න් බෙදුවා කියන එකනේ. 10න් බෙදුවා. හරිද? දෙකෙන් ගුණ කරා 10න් බෙදුවා. ඇයි එහෙම කරේ කියලා මම ඔයගලන්ට කියන්නම්. ඒක ප්‍රශ්නයක් ඇතිනේ ඒක දැන්. දැන් ඕනෑම සංඛ්‍යාවක් ගන්නකො. 5න් බෙදද්දී 250 ගමුකෝ. 250 5න් බෙදෙන එක සමාන වෙනවා. අපි දැන් මේ කරේ කරපු එකම මේ පැත්ත ලියන්නම්කොම. 250
මොකද කරේ දෙකෙන් ගුණ කරා 10න් බෙදුවා. මේ දශම මේ අවසර ආයේ 10න් බෙදපු ඉන්න. හරිද? බලන්න මේ දෙක සමාන වෙනවද නැද්ද කියලා මම කියනවාට 25 දෙකෙන් ගුණ කරපුවම කීයද 50යි 255න් බෙදපුවම ඒත් 50යි. ආම් බලන්න එකම දෙන්නේ දෙපැත්තටම එකම දේ. එකම දේ තමයි කරේ. දැන් ඒක තමයි මම මේ මෙතන කරේ. හරිද? දෙකෙන් ගුණ කරලා 10න් බෙදුවා. හරි. ඒක තමයි හතරවෙනි කෙටි ක්‍රමය මම අරන් ආවා. පස්වෙනි කෙටි ක්‍රමය තමයි මම අද අරන් ආපු ඔයගොල්ලෝ අහලා තියෙනවනේ පයිතගොරස් ප්‍රමේය ත්‍රිකෝණී ත්‍රිකෝණයක විකර්ණෙහි දිගෙහි වර්ගය සමාන වෙනවා ඉතුරු පාද දෙකෙහි දිගෙහි වර්ගය එකතුවට. හරිද? ඒකනේ පයිතගොරස් ප්‍රමේය කියන්නේ. දැන් ඕක දාපු ඔයගොල්ලෝ අහලා තියෙනවද පයිතගොරස් ත්‍රිත්ව කියලා? ඕක දැන් ඕක තෘප්ත කරන දේවල්. ඕක දැන් ඔය පයිතගොරස් ප්‍රමේය තෘප්ත කරන දේවල්. පයිතගොරස් ත්‍රික කියලා කියන්නේ. ඒ වගේ ඒවා ඔයගොල්ලෝ මේක මම කියන්නේ ඔයගොල්ලන්ට කෙටි ක්‍රමයක් විදිහට කියන්නේ මේක ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාඩම් කරගෙන යන්න ඕනේ. හරිද? මේ ඉලක්කම් ටික අනිවාර්යෙන් පාඩම් කරගෙන යන්න ඕනේ. පයිතගොරස් ත්‍රික කියලා කියන්නේ පයිතගොරස් ත්‍රිත්ව කියන්නේ ඒවා පාඩම් කරගෙන යන්න. මම ඔයගොල්ලන්ට මේවා වැඩිපුර ගැඹුරින් පැහැදිලි කරන්න යන්නේ නැහැ. කෙටියෙන් කියන්නම් මම මේ පයිතගොරස් ත්‍රිත්ව කියනවා තියෙනවා 3 4 5. තව මොනවද තියෙන්නේ? 4 5 5 12 13 8 15 17 මේ වගේ පයිතගොරස් ත්‍රිත්ව තියෙනවානේ. මේවා ඕගොල්ලෝ පාඩම් කරගෙන යන්න. එතකොට ඕගොල්ලන්ට ගාන දීපු ගාම මේ වර්ග කර වර්ගමූල හොයා දඟලන දෙයක් නැහැ. පළස් ගාලා දැකපු ගාම මතකයිනේ ඕගොල්ලන්ට. ගාන දුන්න කියමුකෝ අපි. දීලා 3 4 දැන් විකර්ණයේ දිග හොයන්න කියලා දුන්න කියමුකෝ. එතකොට අපි දන්නවනේ දැන් මේක පාඩම් කරගෙන ගියා නම් මේක අනිවාර්යෙන් 5යි කියලා අපි දන්නවනේ. එතකොට දඟලන්න දෙයක් නැහැ. වර්ග කර වර්ගමූල හොයා ඉන්න දෙයක් නැහැ. පළස් ගාලා උත්තරේ 5යි කියලා දාන්න පුළුවන්. ඔක ඒක කටු වැඩේ කරා කියලා වැඩකුත් නැහැ නේ. කෙටි ප්‍රශ්නේ තියෙන්නේ ඔය මේවට නම් කොහොමද ලකුණු දෙනවා. කටු වැඩේ කරත් එකේ දත් එකේ ලකුණු දෙකක් හම්බ වෙනවා මේකට. ඉන්න මේ වගේ එකපාරින්ම උත්තරේ දාන්න පුළුවන්. වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. මේ වගේ එකින්ද පයිතගොරස් ත්‍රිත්ව පාඩම් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. මේකම ගන්නකො. මේකෙන් අපිට තව වෙනනම් තව ඒවා හදා ගන්න පුළුවන්. හරිද? ගන්නකො 3 4 5 කියන එක තියෙනවනේ දැන්. 3 එකතු කිරීම මේක තියෙනවනේ. මේක දාමුකෝ. මේකෙන් අපිට තව ඒවා වෙනනම් හදා ගන්න පුළුවන්. ඕනෙම සංඛ්‍යාවකින් ගුණ කරලා කියන්නේ 2කින් හරි 3කින් හරි අපි 2කින් ගුණ කරමුකෝ. 2කින් ගුණ කරලා තව පයිතගොරස් ත්‍රිත්වයක් හදා ගන්න පුළුවන් අපි. ගුණ කරමුකෝ 2කින් ගුණ 6 8 10. ආම් බලන්න. තව එකක් ආවා. 6 8 10. දැන් මේකම තව ගුණ කරපුවම මේ තව ඒ වගේම තව එකක් ආවා. ඒ වගේ ඕනෙම සංඛ්‍යාවෙන් ගුණ කරලා ඕනෙම ගණනක් අපිට හදා ගන්න පුළුවන් මේ වගේ. ඉතින් ඒක තමයි අනිත් අන්තිම කෙටි ක්‍රමය. එහෙනම් මම හිතනවා අද මේ කියලා දීපු කෙටි ක්‍රම පහ ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම ඕලෙවල් ගණිත පේපරේ වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. මේකෙන් තප්පරයක් හරි මේ කෙටි ක්‍රම ටික දැනගෙන යනවා නම් ඕගොල්ලෝ තප්පරයක් හරි අනිවාර්යෙන් ඉතුරු වෙනවා. එතකොට ඕගොල්ලන්ගේ අමාරු ප්‍රශ්න වලට වැඩිපුර වෙලාවක් ගන්න හොඳට කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම ගණන් වලට ඒකක් ගන්න පුළුවන් මේ ක්‍රමයට. එහෙනම් මම හිතනවා මේ ක්‍රමය වැදගත් ක්‍රම පහ වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් වීඩියෝ කියලා දීපු දේවල් තේරුණා නම් yes කියලා කමෙන්ට් කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට අපි සමු කරනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.